පරම්පරා ගණනාවක් පුරා සිය නිසඟ හැකියාවෙන් සහ අත්දැකීම් වලින් ලද පන්නරයෙන් මෙරට රංගන ශේෂ්ත්‍රයේ බැබල වූ මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම දිවිගමනට සමුදුන්නේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 78 වන වියෙහි පසු වුණා. ඇඩෙක්ස් කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකුවීම් වලටද සහනය දෙනවා. ෆ්‍රී වෙල්වෙට් පැක් එකක් ගෙදරටම ගෙන්න ගන්න 0773 346 346ට මිස්ඩ් කෝල් එකක් දෙන්න. මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය අද පස්වරුවේ බොරැල්ල ජයරත්න මල්ශාලාවේ සිට ඇය ජීවත් වූ මාදිවිල පිහිටි නිවස වෙත රැගෙන ගියා. හෙළ සිනමාව බැබල වූ ඇගේ නිසල දේහය නිවස වෙත රැගෙන එන මොහොත ඉතා සංවේදී වුණා. මාලනී ෆොන්සේකා මහත්මියගේ ඥාතීන් සමකාලීන රංගන ශිල්පීන් ඇතුළු බොහෝ දෙනෙක් ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා නිවස වෙත පැමිණ සිටියා. මාලනී ෆොන්සේකා ඒ අභාවයෙන් සිංහල සිනමාවේ ඇතිවන රික්තය කාටවත් පුරවන්න බෑ. අවුරුදු 78ක් තුළ ඇය මේ රටට ලබා දෙන්න පුළුවන් උපරිම ආස්වාදය ලබා දුන්නා ඇයගේ රංගන ප්‍රතිභාවෙන්. ඒ වගේම ඇයත් ලබන්න පුළුවන් සම්මාන, ගෞරවය, රසික ආදරය හැම දෙයක්ම ලබා ගත්තා. ඇය වගේ රංගන ශිල්පියක් හැබැයි අපේ ජීවිත කාලය තුල නැවත පහළ වෙන්නේ නැහැ. අපිට පුදුම හිතෙන්නේ උදේ නිධානයේ චිත්‍රපටයේ රඟපාලා හැන්දෑවේ කවුද රජා චිත්‍රපටයේ රඟපෑවේ කොහොමද කියලා. එයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මට හැමතිස්සෙම හිතෙන දේ තමයි ඉගෙන ගන්න මට හම්බෙච්ච කාලේ හරිම මදි කියලා. ජීවිතේ මොන ප්‍රශ්නාවක් අතාරින් නැති ශක්තිමත් කාන්තාවක් ඇය. ගිව් අප් කරන්නේ නැතිව ඒ ශක්තිය ඒක මාර දෙයක් නැන්දිගේ තිබුණු. ඒ සුන්දර මතකයන් එයා අපිට තියලා ගියා. අපිට ඇත්තටම මට නම් තාමත් දැනෙන්නේ නැහැ මේ නැන්දි නෑ කියලා. අපිට ලෝකයක් නැති උනේ. ඇයි තාම සතුටින් අවංකව ජීවත් වෙච්ච චරිතයක්. වෘත්තීයමය වශයෙන් සහ ඇගේ පෞද්ගලික ජීවිතේ අද අපිට ඇත්තටම නැති වුණේ රටේ තාම වටිනා කාන්තා රත්නයක් නැති වුණේ අපිට. මමත් ගාක් සින්දු කියලා තියෙනවා මාල්නිගේ චිත්‍රපටිවල. මට ඒවට සම්මානත් ලැබිලා තියෙනවා. මේ වෙලාවේ මට ඒවත් මතක් වෙනවා. එතුමියට නිවන් සැපම ප්‍රාර්ථනා කරනවා. මම මාල්නි අක්කගෙන් රංගපෑම ඉගෙන ගත්තේ රංගනයට ආවට පස්සේ නෙවෙයි. මම පොඩි කාලේ
ගෙදර ඉඳගෙන මොනරාගල චිත්‍රපටයක් අක්කගේ බලලා දවස් 3-4ක් අක්කා වගේ හැසිරෙනවා, ඇවිදිනවා, රංගපානවා. එහෙම තමයි මම හැදුනේ. අක්කා ඒ කාලේ ඉඳලා මගේ වීරවරිය. ඒ වගේම මගේ පළවෙනි ෆිල්ම් එකේ මොනර තැන්නේ අක්කා එක මට පළවෙනි ෂොට් එක ගන්න තිබ්බේ. ඉතින් මට ලොකු වැරද්දක් වුණා. නාට්‍යයක වගේ මම රංගපෑවා. ඒ වෙලේ තමයි අක්කා මට අනිත් ඔක්කොටම hina ගියා. අක්කා මට කිව්වා වේදිකාවේ වගේ නෙමෙයි රංගපාන්නේ. සිනමා මේ කැමරාව හරි සියුම්. ඒක නිසා මෙහෙම රංගපාන්න කියලා දුන්නා. එදන් පස්සේ මට වැරදුනේ නෑ. අක්කා තියලා යන හිස්තැන පුරවන්න කාටවත් බෑ. ඒක ලොකු හිස්තැනක්. ලොකු වොයිඩ් එකක්. අක්කම කියලා තිබුණා අක්කා බලාගත්තේ නැති එකම එක්කෙනා මාල්නි ෆොන්සේකා කියලා. ඒක මං අක්කට කිව්වා. යෝග කරමු මං ගෙදර ඇවිල්ලා උගන්වන්නම් කියලා කිව්වා. හා කිව්වට කවදාවත් කරේ නැහැ. යව බලාගත්තේ නැහැ. කොහොම වුණත් අපි හැමෝම මැරෙනවා. ඉතින් අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නේ අක්කට නිවන දුර නොවේවා කියලා. විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එයා ලබාගත්ත ලොකුම වත්කම. දැන් මේ ජාත්‍යන්තර සම්මාන ගොඩාක් තියෙන. ඉතින් ඒවත් ඊළඟ වත්කම්. මේ තරම් ගොඩක් මම දන්නේ තව කාටවත් ලැබිලා තියෙනවද කියලා. අවසානයේ එයාගේ මතකය, එයාගේ ආදරෙත් එක්ක එයාව තව ජීවමාන කරනවා. ලැබිච්ච අගය කිරීම. ඒ ආදරේ නැති වුනහම ඒක පුරවන්න හරිම අමාරුයි. අපේ පරම්පරා 1 2 3 තුන් ගොල්ලම පුදුමාකාර විදිහට ආදරේ. ඒ ස්තන පුරවන්න බෑ. ඒ ආදරේ මට පුළුවන් මං එයාට ආදරේ කළා. එනට ඒ ආදරේ ආපහු හම්බෙන්නේ නැහැ කියලා මතක් වෙනකොට කියන්න වචන නැහැ. අභාව ප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය හෙට පෙරවරුවේ සිට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙනවා. ඇගේ අවසන් කටයුතු සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ විශේෂ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, ජනාධිපති ලේකම්වරයා මාලනී ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන් සහ තවත් කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන්. ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන 26 වන සඳුදා පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට නියමිතයි. රාජ්‍ය ගෞරව සහිතව මේ මහා රූපනවේදිනියගේ අවමංගල කටයුතු සිදු කරන්නට ගරු ජනාධිපතිතුමා සහ රජය තීරණයක් ගත්තා. 26 වෙනිදා සඳුදා සවස අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙනවා නිදහස් චතුරස්‍රයේදී. මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය පිළිබඳව ෆේස්බුක් සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ඇය විසින් ගොඩනගාගත් රංග පෞරුෂය ලාංකීය සිනමාවේ වෙන කිසිදු රංගන ශිල්පිනියකට නොදෙවෙනි වන නිසාම ඇය හඳුනාගත හැක්කේ තමන් සිටි යුගයට වඩා ඉදිරියෙන් සිටි රංගවේදිනියක ලෙසින් බවයි. ලාංකීය සිනමා සන්නාමය දේශීය වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ඔසවා තැබුවා වූ ඇයට දැයේ ප්‍රණාමය පුද කර සිටින බවද එහි සඳහන්. මෙතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය ෆේස්බුක් ගිණුමේ මාලනියගේ වියෝව වෙනුවෙන් සටහනක් තබා තිබුණා. එහි දැක්වෙන්නේ සිංහල සිනමාවටත් අප රටටත් අතිමහත් සේවාවක් ඉටු කළ හෙළ සිනමා වංශ කතාවේ නිලි රැජින ලෙසින් කිරුළු පැළඳි සම්මානනීය අග්‍රගණ්‍ය රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ හදිසි අභාවය අසා තමා අතිශය කනගාටුවට පත් වූ බවයි. මෙතර මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය අසා තමන්ද ඉතා සංවේගයට පත් වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය දශක ගණනාවක් පුරා ජනතාවගේ ආදරය සහ සෙනෙහස එකසේ දිනා ගැනීමට වාසනාවන්ත වූ රංගවේදිනියක් බවයි. සිංහල සිනමාවත් මාලනියත් වෙන් කළ නොහැකි බවත් හෙළ සිනමාව